මල්ලි මම අක්කට කතා කරලා කියනවා අක්කේ මහගේ විකුණනවා. ඔයාගේ මොනා හරි තියනවද ගෙනත් දෙන්න කියලා. මහගෙදර විකුණා කියන්නේ මහගෙදර අපි ගියේ නැතත් එහෙම තියනවට අපි කැමතිනේ. අපි තෑගිච්ච වැලි තියෙන අපි කෙලිසෙල්ලම් කරපු තැනනේ. හැබැයි දැන් මල්ලි විකුණනවා. අක්කගේ උත්තරේ බලන්නකෝ. උඹ උපන්දා විදිල්ලේ දුවන් ඇවිදින්න දැල්ලේ. කිරි දතක් ඇති මගේ වැටිලා පැටලිලා පය කඩුල්ලේ. මල්ලි ඉපදුනා. මල්ලි ගෙදර අරන් එනකොට මේ අක්කා විදිල්ලේ දුවගෙන එනවා මල්ලිව බලන්න. මට මතකයි මමත් එහෙම දුවගෙන අපේ නංගිව බලන්න. පුංචි මේ සුදු පාට කිරි පාට හූන් පැටියෙක් වගේ තමයි මම දැක්කේ. අම්මට තුරුළු වෙලා ඉන්නවා. හැබැයි මම එතකොට පවුලේ දෙවෙනියානේ. මං තමයි ගෙදර ආදරේ විඳගෙන හිටියේ. මට කවදාවත් ලෝභකමක් හිතිලා නැහැ. එහෙම හිතුන්නේ නැහැ. මට ඉරිසියාවක් හිතුන්නේ නැහැ. මං හිතන්නේ අක්කා කෙනෙක් ඉඳ වෙන්න ඇති. මට හිතුනේ නිකන් අර බෝනික් එක්ක සෙල්ලම් කරන්න ගෙනාවා වගේ එකක්. හැබැයි පොඩි යක්ෂණියක් ඉතින් ඔඩනවනේ. ඉතින් ඔන්න ඊට පස්සේ කියනවා ගේ පහල අර වදුල්ලේ අපේ සෙල්ලම් කැදැල්ලේ කෑල්ලක්වත් ඇතිද බලපං මගේ බෝනිකි තොටිල්ලේ. අක්කට ගේන්න ඕනේ දේවල් මතක තියෙන්නේ. මතක අරගෙන ඉන්න බෑනේ. ඉතින් මටත් මතකයි අපි සෙල්ලම් ගයක් හැදුවා. කෙහෙල් කොළ වලින් තමයි මේ වහලේ හැදුවේ. මේ වැස්ස වෙලාවටත් ගෙදරින් බත් එක බෙදාන සෙල්ලම් ගේ ඉඳගෙන කන්නේ. මට මතකයි දවසක් කෙසෙල් කොළ වලට වතුර වැටුනහම කොළ ඉරෙනවනේ. ඔක්කොම වතුර ටික බත්ින් ගානේ. ඉතින් ඒ වගේ අර ලස්සන මතක තියෙන්නේ මහ ගෙදරනේ. ඒක අපි කැමති නෑ කාගෙන්වත් විනාශ වෙනවට. ඊට පස්සේ කියනවා ඊට පස්සේ කාලෙකින් ගියේ නැති නිසා මාන ගස් ඇත කර උසා. අපි කවුරුත් කාලෙකින් ගියේ නෑ. දැන් මාන ගස් කර උසට ඇති. තාත්තගේ පොඩි උදළු කෙටියත් ගෙනත් පිර වූ අප කුසා. පුළුවන් නම් හොයලා දෙන්න අර අපේ කුසපුරෝ තාත්තගේ උදළු කෙටිය. වෙන මොකුත් එපා මට. දිරා ගිය ගෙයි තිල් කඩ වැටි තිබුණද මුතු ඇට. දූ පුතුන් එනකන් බලාවුන් අම්මෙකුගේ කඳුළුය වට. නොකියා අක්කා කියනවා ඔය ගේ විකුණන්න එපා. උඹගේ මගේ අතීතය අපි දෙන්නගේ සහෝදරකම අපේ තියෙන ලස්සන බැඳීම තියෙන්නේ ඔය මහ ගෙදර ඇතුලේ.